නියමනම තියෙනවා චිකන් ෂවර්. වැල්ලු අරගේ තියෙන ජූස් ඉන්න වගේ ලොකු කෑල්ල. Anybody coming from this guys, I make discount inshallah. කාල බලමු. Hello guys, welcome back to my channel. ඔන්න මම අදත් vlog එකක් අරන් ඇවිල්ලා තියෙනවා. හවස් වරුවේ vlog එකක්. කතා මාට වගේ දැන් ඇති. වෙලාව අපි ෂවර්මා ගන්න තමයි එළියට බැස්සේ. එහෙනම් channel එක subscribe කරලා like කරලා share කරලා තියාගන්න. දිගටම vlog එකත් එක්ක දෙන්න. අපි යමු vlog එකකට. චවෝ. ඔන්න ඉතින් guys අපි යනවා මේ යන ගමන් තමයි මේ අපිට අවට ගොඩක් ෂවර්මා ගන්න තියෙනවා. අපි ගිහිල්ලා තියෙන කඩ අපිට මතක් වුණා මේ අලුතෙන්ම මේ මේරියගේ කඩයක් දාලා තියෙනවා. අනිත් ඒවා ඉතින් try කරලා තියෙනවා. එහෙනම් අපි බැලුවා මේ අලුත් කඩේට ගිහිල්ලා බලන්න කොහොමද ෂවර්මාගේ රස. මේ කවදාවත් ගිහිල්ලා නැහැ එතනට. පොඩි කඩයක් මේ ගිහිල්ලා බලමු කියලා. දැන් ළඟටම ඇවිල්ලා තියෙන්නේ අපි. පේනවාද කඩේ මෙන්න මේක. දැන් ඇවිල්ලා තියෙනවා කඩේට. සලාම් අලයිකුම්. new shop අලා YouTube. නියමනම තියෙනවා චිකන් ෂවර්. ෂවර්මා එක හදන විදිය බලමු. ඒක උඩට කෑල්ලක් දානවා අනිවාර්යෙන්. අන්න ඔය වගේ ලොකු කෑල්ල. වායිබ්බා රාන්. දැන් අපිට යාළුවෙක් හම්බුණා. දෙකෙනෙක් ඉන්නවා. මෙන්න පේනවාද ගයිස් චිකන් ෂවර්මාගේ චිකන් කෑල්ල මේ චිකන් කෑල්ලක් උඩින් දානවා. ඒතකොට තමයි සෙට් වෙන්නේ මේගොල්ලෝ. එහෙනම් ෆස්ට් බයිට් එක අපි ගමු චිකන් ෂවර්මා එකේ. let's go. cheers. wow. යන්න වදන නෑ. වැඩ කෑලි නෑ. චිකන් ටික පිකල් එක බයිට් එක කාලා බලමු. maru hai wow mia wallah yes and right chicken I pickle that pickle that kind of combination එක ඒකත් එක්ක නීමරම යනවා. මේ වගේ ටේස්ට් එකක් ගන්න එක එක තැන එක එක ටේස්ට්. බට් මේක වෙනම ටේස්ට් එකක් එන්නේ. මේගොල්ලන්ගේ ඔතෙන්ටික් වගේ මම හිතන්නේ හදන්න. ඕ වව්. නීම අතන නීම. ඒක යන්න සුපිරි. මේ රහ නීමර මෙනවා අන්තිම එක. ෂවර්මා එක චිකන් එකම නීපරම දිනවා. ඉජිප්ෂියන් ඔසූරි. ඔන්න ගයිස් ෂවර්මා එක ඇවිල්ලා තියෙනවා. පේනවාද මස් කෑල්ල උඩින්. කාලා බලමු. first bite. cheers. ලොකු දඩා ෂවර්මා නෙමෙයි මාරම රහයි ඈ. මරුම වයිබ් එකක් මේක ඈ. මාරම වයි මාරව සෙට් වෙනවා. පොඩි රහයි. වැඩ කෑලි නෑ. වැඩ කෑල්ල මේ මස් එක. කුබු සොටෙන් ගහලා දෙන්නේ. අර තියෙන්නේ මේගොල්ලන්ගේ ජාත්‍යන්තර කෑමක් ෆලාෆිල්. ඒකත් try කරන්න ආසාවක් තියෙනවා. මේ අල දාලා බටු දාලා මරු දෙනවා. පේනවා ඩඩි බිඩි ගාලා වැඩ මේගොල්ලන්ගේ ආයේ. ඕඩර් එච්චර. පට්ට කුයික්.
අඩි පිටිගාල ඔය ෆලාෆිල් තමයි මේ අස්සට දාලා තියෙන්නේ ඔය රොටි අස්සට දාලා තියෙන ඔය ෆලාෆිල් අඩි පිටිගාල ඕඩර්ස් ටික දානවා අර අතන හදනවා පේනවද ඔය ෆලාෆිල් එක හදන විදිය ඔය තියෙන්නේ ඔක කොහොම කරලා ගැඹුරු තලේ බඳිනවා කට්ටිය මේ ෆලාෆිල් කියන්නේ ඉතින් අරාබි කට්ටියක ඉතින් ජාත්‍යන්තර කෑමක් තමයි නැෂනල් ෆුඩ් එකක් වගේ කට්ටිය පේනවනේ ෆලාෆිල් එක අල දාලා තියෙනවා මේ තියෙන ෆලාෆිල් එක කියුකම්ම පිපිඤ්ඤා සලාඩ් තියෙනවා ෆ්‍රෙෂ් මේ දැන් බදින ඒවා වව් ෆස්ට් බයිට් එක ගමු මාෂාල්ලාහ් වාහ් මේක රහ කිව්වොත් ගයිස් මේ ක්‍රිස්පි ගතිය නිකන් අපේ පරිප්පු වඩේකට පොඩ්ඩක් සමානයි වගේ. ඒ වගේ රහක් මාරම කම්බිනේෂන් එක. ගොඩක් දුරට උදේට ගොඩක් කට්ටිය මේ වගේ ඒවා තමයි කැවෙන්නේ. මාරම රහයි. අඩි පිටි ගාලා මේගොල්ලන්ගේ වැඩ අනිත් එක ඉන්නකන කන සීන් නෑ. වාහනේ නැවතුවා ඕඩර් කරා වාහනේම කෑවා ගියා. පොඩ්ඩක් ස්ට්‍රීට් ෆුඩ් ලයින් එකක් තියෙනවා. මෙන්න guys මේක තමයි පොට් එක I can show you මේ ඉන්නේ ඕඩර් කඩේ ඕඩර් say hi You will come. welcome Everybody will. හැමෝටම එන්න කියනවා කඩේට කන්න මේ ඉන්නේ අයිතිකාරයා හොඳ තැනක් Anybody coming from you, I make discount. 10%. Anybody coming from these guys, I make discount, inshallah. 10%. ඔන්න මිස්ටර් චිල් page එක follow කරලා subscribe කරලා තියාගන්න අපේ වීඩියෝස් පෙන්වන්න මෙතනට ඇවිල්ලා 10% ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන් මේ ඉන්නේ අයිතිකාරයා. මේ ප්‍රයිස් එක වුණා guys මේ chicken එක ෆිල්ස් 500 ඒ කියන්නේ රුපියල් 495 500ක් වගේ ලංකාවේ සල්ලි වලට. beef එක වුණා ෆිල්ස් 600ක් ඒ කියන්නේ රුපියල් 600ක් වගේ තමයි නේ. ඒ ගානට ඉතින් shape ඉතින් මේ ගොඩක් ෂවර්මා යන්නේ ඒ ගාන තමයි නේ මචං. කොහොම යන්නේ ඒ වගේ තමයි. බඩ ෆුල් ඇත්තට මේකෙන් දෙකක් වගේ ගෑවම සෙට්. ඔව් පොඩි බඩකින් ඉන්නන මරු ස්පොට් එක අපි ඉතින් කෑවා එන්ජොයි කරා අනිත් ඒ කස්ටම් සර්විස් එකත් හොඳයි මේගොල්ලන්ගේ. හොඳට මිනිසුන්ට කතා බහ කරලා ඒ දේ කරනවා නේ මචං. ඉතින් ගයිස් ඔන්න ෂවර්මා කෑවා, ෆලාෆිල් කෑවා, කට්ටියත් එක්ක කතා බහ කරා. අයිතිකාරයා වුණත් ඕගොල්ලන් දකින්න ඇති හරි නියතමානී පුද්ගලෙක්. වීඩියෝ එක බලලා එන ඕනම කෙනෙකුට මේ සල්මියාවට හරි කුවෙට් වල හරි 10% ඩිස්කවුන්ට් එකක් දෙනවා කිව්වා. මේ සල්මියාවට ඉන්නවා නම් එන්න ඇවිල්ලා කාලා බලන්න. ඉතින් එහෙනම් ගයිස් ඕගොල්ලන් වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ගොඩක් thank you. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. channel එක subscribe කරන්න, share කරන්න, මේ වීඩියෝ එක like කරන්න. අපි එහෙනම් ඊළඟ vlog එකෙන් හම්බ වෙනකන් ඕගොල්ලන්ට ජය වේවා.